අපේ ජන සමාජයේ තියෙන ප්‍රධාන කියමනක් තියෙනවා බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද කියලා. ගොඩාක් වෙලාවට ගොඩක් අය අහන ප්‍රශ්නයක් කියද්දි කියන කරුණ කියනවා බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මේ කතාවේ මොකක් හරි ඇත්තක් තියෙනවද? හිතන්න තියෙන දෙයක් තියෙනවද? අපි බැලුවොත් භූගෝල විද්‍යාත්මක ඇසෙන් බැලුවොත් ඇත්තටම ඔව්. ඒ කියන්නේ බල්ලෙක් බිරුවාම කන්දක් පාත් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? අපි දන්නවා බල්ලෝ කියලා කියන්නේ මෙයාලට පුංචි සද්දයක් වුණත් හොඳින් හෙන සත්තු జాතියක්. චූටි සද්දයක් ඇහුණත් බල්ලේ ටක් ගාලා එයා ඔලුව උස්සලා බලනවා. බුරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාගේ ස්වභාවය තමයි ශබ්දයක් එන පැත්තට බුරන එක. ඉතින් ඒ හින්දා බල්ලන්ට අපි දන්නවා පුංචි සද්දයක් වුණත් ඉතා හොඳට ඇහෙනවා කියලා. එතකොට අපි දන්නවා විවිධ හේතු කාරණා මත කන්දක් නායද්දී ඒ ඇතිවෙන ශබ්දය කඳුකර ප්‍රදේශයේ ඉඳන් ඇහෙන්න පුළුවන්. ඒක සමහරට අපි ගණන් ගන්න නැතුව යන්න පුළුවන්. නමුත් අර අපි වෙලපා කිව්වා වගේ බල්ලට හොඳින් මෙව ඇහෙන්න පටන් ගන්නවා. ඒ හින්දා මොකද කරන්නේ? මෙයාලා කන්ද දිහාට බුරන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ එයාලට ඒ දැනෙන ශබ්දයක් එක්ක. අපේ විශේෂ කරන දරුවෝ දන්නවා දන්න වැඩිහිටිය අය දන්නවා සාමාන්‍යයෙන් නායෑමක් හඳුනා ගන්න තියෙන පූර්ව ලක්ෂණයක් තමයි සතුන්ගේ අසාමාන්‍ය හැසිරීම. ඉතින් විශේෂයෙන්ම මෙන්න මේ බල්ලෝ බුරනව වෙන්න පුළුවන් කඳු දිහාට කන්දක් නායන්න කලින්. ඉතින් අපි කල් තියා ඒ අවස්ථාව ගොඩක් දෙනෙක් හඳුනාගත්තොත් සමහර විට ගොඩක් අනතුරු වළක්වන්න පුළුවන්. නමුත් අපි සමහර ලාවට සත්තු කියන දේවල් එතරම් ගණන් ගන්න යන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි හිතන්නේ මේ ප්‍රකාශ කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලා ගත්තාම මිනිස්සු කියන්නේ හේතුවක් වුණ දැන් කඳු නැති පැතිවල බල්ලෝ බිරුවා කියලා කඳු පාත් වෙන්නේ නැහැ. ඒ වගේමයි කඳු තියෙන පැතිවලත් හැමතිස්සෙම බල්ලෝ බිරුවා කියලා කඳු නාය යන්නේත් නැහැ. හැබැයි නාය යද්දී මේක වෙන්න පුළුවන්. ඉතින් ඕවා අලලා තමයි අපි මිනිස්සු කියන්න පටන් ගත්තේ බල්ලේ බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ තවත් භූගෝල විද්‍යාත්මක රසවත් තැන් දැනගන්න ඔයාලට පුළුවන් අපේ වෛරෝඩි නාලිකාව එක එකතු වෙන්න. ස්තුතියි.